ඉතින් මේ පූල් ක්‍රීඩාවේදී එමෙක් ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ගෝස් බෝල් ඒමින්, ෆන්ඩමෙන්ටල්ම බේසික්ම ඒමින් මෙතඩ් එක. ඊට අමතරව තව පුළුවන් සෙන්ටර් ටු එජ්, ඒ කියන්නේ CT මෙතඩ් එක, පැරලල් ඒමින්, SVB ඒමින් මෙතඩ් එක, එතකොට ෂැෆ්ට් ඒමින්, ඩිග්‍රී ඔෆ් කට් වගේ ඒමින් මෙතඩ්ස් ගොඩක් තියෙනවා. ඉතින් අද මම ඔයාලට එකකින් කියලා දෙන්නේ ගෝස් බෝල් ඒමින් කියන්නේ ෆන්ඩමෙන්ටල්ම ඒමින් ගන්න මෙතඩ් එක. ඉතින් ඔයා බිගිනර් කෙනෙක් නම් ඔයාලට මේ ලෙසන් එක ගොඩක් හෙල්ප්ෆුල් වෙයි. ඊට අමතරව මම අවසානයේදී කියනවා මේ ගෝස් බෝල් ඒමින් එකත් එක්ක ස්ප්ලිට් ද ඩිෆරන්ස් කියන ඇඩිෂනල් ඒමින් මෙතඩ් එකත් යොදාගෙන ඇකියුරසි එක තව ටිකක් වැඩි කරගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් ඔයාලට පේනවා මේ ඔබ්ජෙක්ට් බෝල් එක මට ඉස්සරහා තියෙන පොකට් එකට කට් කරන්න ඕන නම් දැන් මේ තියෙන ඇන්ගල් එක ඇවිල්ලා හරි කෙලින්. ඒකට මේ කියුබ් බෝල් එක ඇවිල්ලා වදින්න ඕනෙත් හරිම කෙලින් ඔබ්ජෙක්ට් බෝල් එකේ. ඒකට එන්නේ වදින තැන තමයි අපි ඇත්තරම මේ ගෝස් බෝල් පොයින්ට් එක කන්ටැක්ට් පොයින්ට් එක විදිහට හඳුන්වන්නේ. ඒක අපි හැමතිස්සෙම විෂුවලයිස් කරනවා. විෂුවලයිස් කරනවා කියලා කියන්නේ අපි නිකන් හිතින් හිතා ගන්නවා මෙන්න මේ වගේ තැනකට තමයි වැදුනොත් තමයි මේක ගිහිල්ලා පොකට් එකට යන්නේ කියලා. අන්න ඕක තමයි අපි ෆන්ඩමෙන්ටලි අදහස් කරන්නේ ගෝස් බෝල් ඒමින් කියලා. දැන් මේ කෙලින් ගහද්දී ඒක ප්‍රශ්නයක් නෑ. මේ ළඟ තියෙන එකකදී ඕනම බිගිනර් කෙනෙක්ට ඒක දාගන්න පුළුවන්. මොකද කෙලින්මයි තියෙන්නේ. නමුත් මේ කට් කරද්දී ගොඩක් වෙලාවට අපිට හිතා ගන්න බෑ මේ කොතනද කට් එක ගහන්න ඕනේ කියලා. හැබැයි ඔයාලට පේනවා ඇති මෙන්න මෙතෙන්ට වැදුනොත් එහෙම තමයි හරියටම ඕක පොකට් එකට යන්නේ. දැන් ගෝස් බෝල් ඒමින් කියලා ප්‍රධාන වශයෙන්ම අදහස් කරන්නේ මේ ඔබ්ජෙක්ට් බෝල් එකේ කොතනද කන්ටැක්ට් වෙන්න ඕනේ කියුබ් බෝල් එක ගිහිල්ලා. ඒ කියුබ් බෝල් එක වදින තැන තමයි කන්ටැක්ට් වෙන පොයින්ට් එක තමයි අපි ඒක හිතෙන් හිතා ගන්නවා. මනසින් විෂුවලයිස් කරන එකට තමයි කියන්නේ මේ ගෝස් බෝල් ඒමින් කියලා. එතන ඇත්තටම බෝලයක් නෑ. නමුත් අපි හිතා ගන්නවා කියුබ් බෝලේ ගිහිල්ලා වදින්නේ මෙන්න මෙතනයි කියලා. දැන් උදාහරණයක් විදියට කට් කරද්දි මේ වගේ ඇන්ගල් එක තියලා ගහද්දි ඔයාලට හිතා ගන්න අමාරුයි මේක කොයි වගේ තැනකටද ගහන්න ඕනේ කට් වෙන්න නම් කියලා. ඉතින් හිතන්නකෝ මම මෙතන ඉඳන් ගහනවා කියලා. එතකොට මම හිතෙන් හිතා ගන්නවා මේක වදින්න ඕනේ මෙන්න මේ වගේ තැනකට. මේ වගේ තැනකට වැදුනොත් තමයි අනිවාර්යයෙන්ම පොකට් එකට යන්න වැඩි chance එකක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම ඒක හරියටම විෂුවලයිස් කරලා ඒ පාර මම අන්න ඒ තැනට normal speed එකකින් පාරක් එල්ල කරනවා. එතකොට ඒක අනිවාර්යයෙන්ම පොකට් වෙනවා. අන්නේ මම හිතෙන් විෂුවලයිස් කරපු ස්ථානයට තමයි අපි කියන්නේ ගෝස් බෝල් ඒමින් පොයින්ට් එක කියලා. ඔයාලට මේක හරියට මෙෂර් කරගන්න පුළුවන් තවත් විදිහක් තමයි ඔයාගේ ඔබ්ජෙක්ට් බෝල් එක තියෙන තැනට හරියටම තියන්න අඟලක් මෙහායින් ඔයාගේ Q එක සමාන්තරව තියන්න. කියලා ඔයාලට පුළුවන් මෙෂර්මන්ට් එක ගන්න. අන්න එතන වදින තැන ඔබ්ජෙක්ට් බෝල් එක ගාව ගෝස් බෝල් එකක්, ඒ කියන්නේ තව හා සමාන Q බෝල් එකක් තියෙනවා කියලා ඔයාලට හිතෙන් විෂුවලයිස් කරගන්න පුළුවන්. එහෙම විෂුවලයිස් කරගෙන ඔයාලට ඒ පාර එල්ල කරන්න පුළුවන්. ඉතින් මේ ගෝස් බෝල් ඒමින් මෙතඩ් එකේදී ඔයාලට තවත් දැනගන්න ඕන දෙයක් තමයි මේක කොහේ ඉඳන් ඒම් කරත් වදින්න ඕන තැන එක වුණාට ඔයා ඒ අදාළ එක පැති වල ඉඳන් මේක විෂුවලයිස් කරද්දී මේක ඔයාලට දර්ශනය වෙන විදිය හැබැයි ටිකක් වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයා මෙතන ඉඳන් අර පැත්තට කට් කරන කොට දකින ගෝස් බෝල් ඇන්ගල් එක දැන් අපි මෙතන තමයි වදින්න ඕනේ කොහොම කරත්. හැබැයි ඔය අර පැත්තේ ඉඳන් කට් කරද්දී ඒ දකින විෂුවල් එක මේ පැත්තේ ඉඳන් දකින විෂුවල් එකට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ මේ වගේ තැනක වගේ ඉන්න ඔයා කට් කරද්දී මේ පොකට් එකට කට් කරද්දී දකින විෂුවල් එක ඔයාලට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ ගෝස් බෝල් මෙතඩ් එක 100%ක්ම ඇකියුරේට් මෙතඩ් එකක් නෙමෙයි.
මේක සෑහෙන දුරට ඇකිවරට් නමුත් ඔයා දකින තැනානුව මේක කන්ටක් වෙන පොයින්ට එක වෙනස් වෙනවන්න ඒ නිසා මේක 100% ඇකිවරට් කියලා කියන්න බෑ තිවා කාල තිස ප්‍රක්ටිස් කරම තමයි වාට විශවලයිස් කරන්න පුළුවන් මේක එක ඇංගල් ඉඳන් කට් කරද්දි එක ඩිරෙක්ෂන් වල ඉඳන් කට් කරද්දි කොතැන්ට දහරියටම එම් කරන්න ඕන කියන එක ගැන අයිඩිය එකක් එන්නේ ඉතිං බිගින කෙනෙක්කින්ද මේ ගැන ලොකු අයිඩිය එකක් නැත්තන් වාට දැන් එම් ගොස්බෝල් එක යුස්කන්න පුළුවන් ඒම් කරන බේසික්ම මෙතඩ්ඩක විදිට හැබවට තවටියක් ඇකිවරසයක වැඩි කරගන්න මම මේ ස්පිඩ්ද ඩිෆරන්ස් කියන එන මේ ටෙක්නික් එකත්වාට කියලා දෙන්නම් අද එනම් අපි බලමු ස්පිඩ්ද ඩිෆරන්ස් කියන්නේ මොකක්ද කියලා හිතන්නකුම මේ වගේ තැන ඉදම් කට් කරන අරපොකට් එකට එතකොට දැ මට තියෙන ඇංගල්ල ඇවිල්ල අංශක 30ට වඩා අඩු කට් එකක් තියෙන ඉතින් ඒ වගේ වෙලාවක වාට පුළුවන් මෙන්න මේ ඔබ්ජෙක්ට් බෝල් එක හරියටම මැද එකනවා ගහන ඇංගල් එක තියෙන පැත්තට හරි මැද අපි 150 කියලා ගත්තොත් එහෙම මේ පැත්ත 25 මේ පැත්ත 75 මෙහ බින්දුව 25 50 75 100 කියන විදියට අපි මෙෂමන්ට් එක අරගෙන මේ අංශක 30ට වඩා අඩු කට්වලදී හැමතිස්සෙම ගන්න ඕනේ එක්කෝ 75ට කියන්නේ දැන් මම ගහන්නේ මේ පැත්තට හින්ද මං ගහන්නේ 25 කියන පොයින්ට් එකට. එතකොට මේ කියු බෝල් එක ගිහලා ඔබ්ජෙක්ට් බෝල් එකේ වදින හරි මැද 150 කියලා ගත්තොත් එහෙම මම දැන් කට් කරන්නේ මගේ දකුණු පැත්තට නම් මම ගන්න ඕනේ 25 කියන පොයින්ට් එකට තමයි එම් එක. අන්න එතෙන්ට අරගෙන එම් එක හිතෙන් හදාගෙන ගැහුවම ඔයාලට පුළුවන් ඉසිලි මේක දාගන්න. ඒ වගේම මේ වගේ කට් එකකදී දැන් මං කට් කරන්නේ මගේ වම් පැත්තට. එතකොට මං ගහන්න ඕනේ 75. ඒ කියන්නේ හරි මැද මෙතන 50 නම් මෙතන 75යි මෙතන 25යි මම එම් ගන්න ඕනේ 75 කියන පොයින්ට් එකට. දැන් ටයිම් කරලා ගහුවම ඔය විදිහට පොකට් වෙනවා. ඉතින් ඕක තමයි ස්ප්ලිට් ද ඩිෆරන්ස් කියන මෙතඩ් එක. එතකොට අංශක 60ත් 30ත් වගේ අතර කට්ටයකදී ආසන්න වශයෙන් අපි ඒතෙන්දි යොදා ගන්නවා මෙන්න මේ එජ් එකට එම් කරන්න. ඒ කියන්නේ හොරයිසන් මේ පැත්තෙන් ගත්තොත් මෙන්න මේ බිඳුව කියන තැනට අපි දැන් එම් එක හදාගත්තොත් එහෙම බිඳුව 25 50 75 100 කියලා මෙන්න මේ බිඳුවට දැන් අපි ගහන්නේ දකුණු පැත්තට හින්දා අපි බිඳුව කියන කලින් අපි එම් කරේ 25ට දැන් මේ බිඳුව කියන්නේ හොරයිසන් එකට අපි එම් කරලා අපි පොයින්ට් එකට කියන හොරයිසන් කියලා මේ ස්ප්ලිට් ද ඩිෆරන්ස් කියන මෙතඩ් එකේදී අපි යන්නේ එතෙන්ට එම් කරොත් එimhe මේක ගොඩක් දුරට පොකට් එකට යන්න සම්භාවිතාවක් තියෙනවා. දැන් මේකෙදි මම ගහන්නේ මගේ වම් අත පැත්තේ තියෙන පොකට් එකට මෙතෙන්දිත් ඇන්ගල් එක ඇවිල්ලා අංශක 30කට වඩා වැඩි ඇන්ගල් එකක් කියලා මට නිකන් හිතෙනවා. එතකොට මම එම් කරන්න ඕනේ හැමතිස්සෙම හොරයිසන් එකට. මේ කියන්නේ මෙන්න මේ එජ් එකට. එතකොට මේ පැත්තෙන් ඉඳන් ගත්තොත් බිඳුව 25 50 75 100 කියන පොයින්ට් එකේදී මම ගන්නේ 100 කියන පොයින්ට් එක තමයි මේක එජ් එක විදියට. අන්නේ හොරයිසන් පොයින්ට් එකට මම එම් කරොත් එහෙම අනිවාර්යෙන් මේක පොකට් කරන්න පුළුවන් වැඩි සම්භාවිතාවක් තියෙනවා. එතකොට අංශක 60කටත් වඩා වැඩි කට් එකකදී කියන්නේ ගොඩක් තින් කට් එකක් මේ වගේ කට් ටිකක් අමාරුයි. සාමාන්‍ය මිස් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අණ්ඩ කට් වෙන්න පුළුවන් chance එකත් වැඩි. ඒ නිසා ඔයා හරියට මේ එක ගන්න ඕනේ හොරයිසන් එකකිනුත් එහාට. ඒ කියන්නේ ඔයා මෙන්න මේ කියු බෝල් එකේ තියෙන මේ කොන ඔබ්ජෙක්ට් බෝල් එකේ මෙන්න මේ කොන තියෙන මේ මෙතන කොන ඒ කොන් දෙක ගානට සෙට් වෙන එම් එක ඔයා විෂුවලයිස් කරලා අන්න එතෙන්ට එම් කරලා ප්ලේ කරන්න තියෙන්නේ. එතකොට මේකට එම් එක ගන්න මේ කියු බෝල් එකේ එජ් එක මේ ඔබ්ජෙක්ට් බෝල් එකේ එජ් එක ටච් වෙන තැන හරියට එම් එක ගන්න ඕනේ. එතකොට හොරයිසන් එකෙනුත් තව ටිකක් එහාට ඔයා එම් එක වගේ ඔළුවෙන් ඇඩ්ජස්ට් කරගෙන ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම මේ ගෝස් බෝල් එක තිබ්බොත් එහෙම මෙන්න මේ ගෝස් බෝල් එකේ මෙන්න මේ වගේ තැනක් තමයි කන්ටැක්ට් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ පොකට් එකට යන්න නම්. ඉතින් ගොඩක් ඔයාලට පේනදී ගොඩක් පොඩි ඉඩක් තමයි තියෙන්නේ මෙතන වදින්න. ඉතින් අන්නේ හොරයිසන් පොයින්ට් එකනොත් එහාට ඔයා විෂුවලයිස් කරලා මේ එජ් එකට එජ් එක සෙට් වෙන තැනට ඔයා හරියටම ගහන්න තියෙන්නේ.
තිම හිතනවා මේ පුල් ක්‍රඩාවට බිගෙනගෙනෙන වාට එම ගන්න මෙච්චරකල් අමාරුලා තිබුණන අද මම මේ කරපු ලෙසන් එකෙන් වාට තෑන් දුරකට අයිඩිය එකක් එන්න ඇති කොතැන්ටදම ඒම් කරන්න ඕන කියන ගැන මේ ගෝස් බෝල් මෙත දෙකයි ස්පලිද ඩිෆරන්ස් කියන එම මෙත දෙකයි දෙකම එකට කම්බයින් කරාම ඉතින් මේ මෙතඩ් එක සැලක යුතු අක්කවරසේ එකක් තියෙනවා 100ක් නැතිවුණට 80ක් අනුවක විතර ඇකිවරසේ එකක් තියෙන මෙතඩ් එකක් ඒවත් කාලත් තිස්සේවා මේක ප්‍රක්ටිස් කරතුවාටත් ලොකු ප්‍රෝග්‍රෙස්යක් ගන්න පුළන්ගේ මමත් ප්ලේ කරද්දී එම ගන්න යම්තාක් දුරගන්න සම්පූර්ණයම නැතිවුණට මේකින් යම් කිසි ප්‍රසන්ටේජ්යක් මම දෙකෙන්ම ගන්න ඔය මෙතත් දෙකෙන්ම ඉතින් වාට මේ වීඩියෝ එකෙන් යම් කිසි දැනුමක් ලැබුණනම් මේක නොදන්නටත් දැනගන්න ෂෙයා කරන්න ඒ වගේම කැමතින ලයික් කරන්න කමෙන්ට් කරන්න මගේ channel එක subscribe කරලා තියාගන්න අපිට මේ වගේ තවත් lessons වලින් ඉක්මනින්ම හම්බෙන්න පුළුවන් එන අදට ගිහිල්ලා එන්න ඔයාලා ඔක්කොටම ජය වේවා